ෂෝටක් නිසා ජීවිතයෙන් වන්දිගි වූ සමාජ මාධ්‍ය කළඹන කැම්පස් සිසුවා ගැන ඇසෙන සංවේදී කතාව. මගේ පුතා 26 වෙනිදා ගියා එයාගේ මහපොළ හදාගෙන එන්නම් කියලා. මගේ පුතා ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නැහැ. ඒ වෙච්ච දේ වෙන දරුවෙක්ට වෙන්න දෙන්නේ නැතුව මට සාධාරණ ඉටු කරලා දෙන්න. චරිත්ගේ මව හැඬු කඳුලින් කියන්නේ මෙපමණයි. මේ පුවත නිසා දැන් බොහෝ දෙනෙක් කම්පනයට පත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුලේ ඇත්තටම සිදුවන්නේ මේ වගේ දේවල්ද? ඔහුගේ ඒ අහිමි වුණු ජීවිතය වෙනුවෙන් වග කියන්නේ කවුද? මෙන්න මේ ගැන ඇසෙන සංවේදී කතාවයි. සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය නිවසේදී ගෙලවලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සියදිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි. මෙම සිසුවා දිගින් දිගටම සරසවියේදී නවක වදයට ලක් වී ඇති බව ඔහුගේ දෙමව්පියන් පවසනවා. පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ෂාන් නැමැති මෙම තරුණයා සිය නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ පෙරේදා දිනේදී. සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනු ලබන මොහු ඊයේ සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණා. පොලිසිය පැවසුවේ ගෙවත්තේ කුකුල් කූඩුවක බාලකයක එල්ලී ඔහු සියදිවි හානි කරගෙන තිබූ බවයි. මියගිය චරිත් දරුවන් දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අතර සියදිවි නසා ගැනීමට ඔහු පෙර ලිපියක්ද ලියා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එම ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ කිසියම් මානසික පීඩාවකින් සිටින බව එම ලිපියේ පැහැදිලිව දැක්වෙනවා. මම ඉගෙන ගන්න ආසයි, දියුණු වෙන්න ආසයි, දෙමව්පියන්ට සලකන්න ආසයි. මට දෙමව්පියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මට මේ මානසික පීඩනය මට දරා ගන්න අමාරුයි. ඒ නිසා මම මේ තීරණය ගන්නවා. මේකට කවුරුත් වක් කියන්න ඕනේ නැහැ. පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චරිත් වැඩිදුර අධ්‍යාපනය සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට ඇතුල් වී තිබුණා. විශ්වවිද්‍යාලයේ ආරංචි මාර්ගවලට දැක්වුණේ ඔහු අවස්ථා කිහිපයකදීම විශ්වවිද්‍යාලය තුලදී නවක වදයට ගොදුරු වූ බවයි. ඊට ආසන්නව සිදුවීම පසුගියදා එම විශ්වවිද්‍යාලයේ බක්මහවුල් පැවැත්වීම දින කිහිපයකට පෙර සිදු වූ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර තොරතුරු වලින් දැක්වෙනවා. කොට කලිසමක් ඇඳ විශ්වවිද්‍යාලය තුල සිටීම නිසා චරිත් නවක වදයට ලක් වී ඇති බවයි එම තොරතුරු වලින් දැක්වෙන්නේ. එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවෙක් චරිත්ගේ සියදිවි නසා ගැනීමෙන් අනතුරුව තම Facebook සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළ කර තිබුණා. ඉගෙන ගන්නේ නම් කැම්පස් එකේ. කැම්පස් එකේ ඉන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද මේ වෙන්නේ කියලා. උඩ බැච් වලින් අහලා වැඩක් නැහැ. හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටි එකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ උනුත් බහුතරයක් බෝඩින් ගිය ඇතුලේ නිදහසේ ඉන්න බැරි නිසා මහරෑ දැනුවත් කිරීම මීටරෙන් ආවා. මේවා හදලා උන්ගෙන් ආතල් ගන්න. මේ කොල්ලට හොඳම රැග් එක දුන්නේ අවුරුදු 30ට කලින් දවසේ රෑ. ඒ රැග් එකේ තමයි ෂෝටක් ඇඳලා කාමරෙන් කාමරයට මාරු වුණා කියලා. හැමෝම ගෙන්නලා හෝල් එකේ ආව පැන්නුවා. ඌට වෙනම අරන් ඌට හෙනවදයක් දීලා තිබුණේ. බාගට ඇඳුම් ගලවලා තිබුණා. පහවදා අවුරුදු 30 දවසෙත් බයිට් කළා. ඊට කලිනුත් ඌට පුදුම වදයක් දීලා තිබ්බේ. ඊට පහවදා ඌ ගිහින් එන්නම් කියලා තමයි ගෙදර ගියේ. කෙසේ වෙතත් චරිත්ගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නැහැ. මේ වගේ තොරතුරු දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක නොකරම ඉන්න.